What's up guys? ඔන්න එහෙනම් ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ DS vlog වලට. අද අපි challenge එකක් කරන්න යන්නේ. ඒ තමයි catch me if you can. අසින්දුවෙන් catch me එහෙම මේ තාලේ. හරි අපි අද සින්දුවේ අපි ගන්න challenge එක. මෙතන බලන්න මම ගාලා තියෙන challenge එක තමයි මම මේ විදිහට 10 30 40 50 60 70 80 90 10 10 10 තියෙනවා මෙතන. 10 මේ 1 2 දහම් පින්ටරෙන් නේව ටික ගත්තා. ඔව් පින්ටර් එක ගන්න නම්බර්ස් ටික බලන්න මේ සේම් නම්බර්ස් තියෙන්නේ. මේ සේම් නම්බර්ස් මේ print මම print කරලා ගත්තා මේ. හරි එහෙනම් අපි challenge එක පටන් ගමු. අද අපේ මේ තුන්දෙනා මම දැක්කේ නෑ මම versus ඔය තුන්දෙනා මම දුවලා මෙයා අල්ලලා 3 versus 1 හිතුවත් මම අල්ලිය ගන්නෑ. එහෙම බෑ හරි හරි ඔය දුන්නා මම ගැට ගාලා අංගල යන්නේ ඔයාලා මාව කොහොමද අල්ල ගන්න ඕනේ හරිනේ පිටේ නෑ ඔය දැල්ලන්නේ මම උන්නේ යාළුවා දැන් හංගල යාළුවා ගවදාරින් මේ බේරලා ඉන්නේ මගේ 10 තියෙනවා මම මේ 10 විතරක හංගල යන්නේ අරන් යන්න ඇඩිය අරන් ගත්තෙන් බැලලා මම අල්ලගත්තොත් ඒක හම් වෙනවනේ 10 හම් වෙනවනේ හරි එහෙනම් අපි 10 හංගල ඉවරලා මෙරට පයිමු අපි පළවෙනි ලොකේෂන් එක විදිහට මම තෝරගන්නේ ගමේ පන්සල හරි එහෙනම් guys bye bye මම යන බයික් එකෙන් හරි අපි එහෙනම් පන්සල සෙට් වෙමු bye bye අන්න අපෝ දාලා යාළුවෝ ඕ තාම challenge පටන් ගත්තේ නෑ තාම challenge පටන් ගත්තේ නෑ අපිට විනාඩියක් යනකම් මෙතන ඉන්න ඕනේ අපි මොකද අපි දැන් අන්න වැඩියා නෙළුංගුල් වලට ගියොත් අපි බර්ගින් එක කාලා අතල්ලා දාලා නෙළුංගුල් නෙම බර්ගර් නැත්නම් අපි මේ ගාලු කුඩු හරි දයියා අන්නේ යා යා ෆොටෝ එක දාලා දුවගෙන අපි ස්නැප් එක බලන්න ඕනේ ඒ කියන්නේ කැමරාවක් ගත්තා මම අරන් එන්නේ නෑ පවුන් අරගෙන මේ සෝෆා එකේ නෑ මම දැක් බයික් එක ඇවිල්ලා දැස්සා බයික් කියන්නේ මාව එක්කන් ගා මෙතෙන්ට ඒනා ප්ලේස් එකේ මේක අපේ යාළුවෝ හොදලා දාන ප්ලේස් එක එහෙනම් දැන් මම එයාලට ෆොටෝ එකක් දාලා ඉන්න මෙතන දාලි වෙන්න කියන ගේම් එක පටන් ගත්තා කියලා නෑ අපි වෙන තරක ෆොටෝ එකක් දාමු එයා මෙතන දාන්න ප්ලේස් එකේ ඉන්න වෙන තරක ෆොටෝ එකක් දාමු හරි අපි හැතෙන්ට යන් මම ගන්න අර ප්ලේස් එකට යන්නේ හරි එහෙනම් අපි එතන සෙට් වෙමු බයි බයි අපි කෝල් ගත්තාම එයා උස්සනානේ හයි ඕක නවත්තන්න ස්ටෝරේජ් මේ අපි දැන් එයා කෝල් එකක් දුන්නා මේ එයා ගෝ ස්නැප් එක දාන්න ස්නැප් එකක් දාන්නානේ ෆොටෝ එකක් දාන්න කියලා අපි බලමු දැන් තෝ ඉන්නවද කියලා ආ ඕ කියන්නේ නෑ විලේරින් ගල දැන් එන්නේ අපි බලමු ස්නැප් එක දාන්නද කියලා කන්න ගයිස් එයා අපිට ස්නැප් එකක් කරනවා කිව්වා ඔක රෙඩි කරලා තියාගන්න හරි ඉස්සෙල් වීඩියෝ කරනවා බෝඩි එක අර අවුලට අපේ ගෝල් මේ තවයක් එනවනේ අද වීඩියෝ අපිට වල හින්ට් එකක් ආව නෑ යා දාලා නෑ තාම අපි WhatsApp එකෙන් දාන්න කිව්වා මේ මම දන්නේ දෙවරා මේකට ගිහින් ඒක දුවලා යන්නකෝ දැන් මම තියෙන සෑන් දුරව පයින් ආවේ මේ සෑන් දුරවල තියෙන දැන් මම යන අතුරු පාර කරා එයා එතනට ගිහිල්ලා දැන් නැහැ දැන් තාටිකින් කෝල් එකක් කියවට මම යාට දැන් ෆොටෝ එකක් එතන මං ඉන්නේ හරි මට බයික් එක මට ෆුඩ් සයිකල් එකක් දෙන්න බැරි වුණා ඇයි මාව ගිහිල්ලා බයික් එකෙන් දාලා ආවේ හරි එහෙනම් අපි යන් තාටිකින් යන කෝල් එකේ අපි යන කෝල් ඉන්න පාරේ හරි ඊට පස්සේ ආයෙත් කන කන්දක් නගින බඩට ඉඳ දෙන්න හරි කමක් නෑ අපි දිගටම බයි බයි සෝන මගේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට මම ආවා ඒ තමයි 4th ලේන් එක මම කලින් පන්සල ගියප එක වැරදි පන්සල මගේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක හරි ඔය පළවෙනි තමයි 4th ලේන් හරි මම 4th ලේන් එක අරගෙන මම ඉන්නේ අපිට මම මුලින්ම 5th ලේන් එක යන්නේ හැබැයි 5th ලේන් එකේ අපිට ඒක කෝල් එකක් නේ 5th ලේන් එකේ මේ රැස්වීමක්
යන්න බෑ කොල්ලෙක් කියලා මහස කියලා කියන පොඩෙන් චාජා අපේ හින්දල් ලැබුණා අපි දුවනවා කාලයක් අර පැත්තේ බලන්න හිට දුවලා ඉන්න අර යනවා දුවගෙන මහන්සි ෂේ ෂේ පැත්තේ ගයිස් මම ෆෝත් ලේන් එකේ දිගට යන ගමන් ඉන්නේ අර පේන්නේ අපේ පන්සලට යන පාර හරි මම ෆෝත් ලේන් එකේ දිගට යනවා මෙතන ෆෝත් ලේන් එකේ දැන් උඩින් දැන් ආපු අඩි පාර සෝරි මම ආපු පාර අර ගොල්ල තාම මේ මම මුලින් ගියපු දැන්ට කියන්නේ ෆෝත් ලේන් එකට තාම අවිල්ලවත් නේ තාම යාට මග හරිය මම යාට පොඩ්ඩක් අන්දන්න මග හරිය දැනක ෆොටෝ එකක් දාලා යවුවා ඒගොල්ලන්ට යාලා දැන් ඒ හරහා තමයි එන්න ඕනේ හරි එහෙනම් බලමු හරි ෆෝත් ලේන් එකට මුලින් අපි යන්නවද මේ අර ඉස්සරහා පාරනේ අර ඉස්සරහා පේන පාර මේ අර ඉස්සරහා පාරක් තියෙනවා පාර දුවල යනවා අපිට අල්ලගන්න පුළුවන් මේ එයා කියලා වයි මේ ඕගොල්ලෝ එන් යන්න මම මෙහෙන් හරි මොකද ෆෝල් දෙන්නේ කියන්නේ මෙතන ඉස්සරහට ගියේ අපි මුරුක්කෝ කවු සල්ලි නැනේ දැන් මුරුක්කෝ අතින් සල්ලි දාදා වටිනා මාල්දි වෙන්න බෑ අයියා කොහොමද අපි අපේ අඳුරන කට්ටියක් ඉන්නදී අයියෝ මොකද ෆෝන් දෙන්න කියලා දන්නේ ගියාම පෙන්නන්න යාළුවා මම මුලින් කියපු දරට ඇවිල්ලා ඒ කියන්නේ මම ඔයාලට මුලින් බොරු තැනක් දැම්මා මම අරට කිව්වේ මම එන අතරමැද තැනක් දැම්මා කියලා අන්න එතනට දැන් එයාලා ගිහිල්ලා දැන් මම ෆෝත් ලේන් එකකින් හැරිලා ආවා අපේ පන්සල පාරට මේ තියෙන පන්සල ඉස්සරහාට පේන ඇති ගයිස් මට ඇවිදලා මහන්සි දැන්න ඊට පස්සේ වාහනකුත් මම එයාලට දාලා යන්න හිතනවා මම යන්නේ ෆෝත් ලේන් එකෙත් නෑ ඒ වගේ පණි පිටියේ යන අනේ ජනලා ඇදියා ඒක හදවු වසම් දෙකේ මේක නෙමෙයිද ෆෝත් ලේන් එක මේක නෙමෙයිද ෆෝත් ලේන් එක අපි කොල්ලා බලමු ආයි හරියොන්න යාළුවා ෆෝත් ලේන් එකට ඇවිල්ලා මං ගිහලා වෙන වටයක් යවන්න දැන් මං යාළුවට තේරුම් ගන්න බැරි කියන අමාරු ඒකට මං යාළුවට තාප්ප කොටයක් ගහලා යවුවා මම දැන් 4 පහකට යන්න හිතන් ඉන්නවා ඊළඟට මං යන්න අපේ ගෙදරට මට දුවලා මාන්සි දෙන්න දැන් යාළුවා මගේ පාත් මගේ එනවත් දැන් මං ගෙවල් පාරේ ඉන්නේ හරි අපි නම් ගෙදර ගාඩි ගහන්න අපි දෙන්නා මේ පාරට ළඟම හිටියා මම කිව්වනේ අර ඕගොල්ලෝ කිව්වේ දෙවුවා මෙහෙට යන්න කියලා අපි මෙතන ගහුවේ මෙතන ගහලා තියෙන්නේ දැන් ප්‍රශ්න දැන් යාලා ඉන්නේ පන්සල ඉස්සරහා පන්සලේ දැන් අපේ ගෙදරට ගාවට ගෙදර ඉස්සරහා පේන ගෙදරට ගාවට ගොඩක් දුර නෑ අඩි 100යි හැරෙන පන්සලේ දැන් ගෙදරට ඊට 100යි මම යාට වරු තරක ෆොටෝ එකක් ගන්න ඕනේ වෙන තරක හරි අපි එහෙනම් යව් අපි ඊළඟ ෆොටෝ එක ගාව අර පැත්තේ නෑ අර අපේ ගෙවල් ළඟ ඌගේ ෆොටෝ එකක් ගන්න ගිහින් බයිතාර ගුම්බන් ගෙදරින් අපේ ෆෝන් එක ගමු ගෙදරින් අපේ ඉතකම් සල්ලි තියෙනවා සල්ලි කියලා තියෙන්නේ ලක්ෂයක් අරගෙන හිටියේ කිව්වා මම මෙතන
නෑ බලන්න කොයි. අපි ලක්ෂයක් ඉතින් අරගෙන ඉතියේ. මේ ඊළඟ ලක්ෂය අපි තියාගත්ත වැඩ වැඩ. ඒකෙන් 10000 කරනවා. ඇත්ත අපි ඒක වැඩ ඒක වීඩියෝ එකක් ඉස්සරහට තියෙන අනිවාර්යෙන් බලන් ඉන්න. ස්ටේ ටියුන් ඉන්න. මිස් කෝල් එක. අපිට මේ යා කෝල් එකක් ගත්තා මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් රෙකෝඩින් එක පේන්න නම්. ඔව් මේ ගන්දනේ යාගේ අවසාන දරට යනකම ඉන්නේ. අපි මේ අවසාන මොහොතට ඇවිල්ලා ඉන්නේ දෙන්නම් අල්ලනවාමයි. අපි අනිත් එක්ක එහා පැත්තේ ගියා. මෙතන එහා ඉතින් ඉන්නේ මේන වත ඉන්න තියෙන්නේ. එතන නෑ එතන අත ඉන්නේ. නෑ බලන්න. ඔතන ඉඳලා බලන්න. ඇද්ද? දාලවත් නැද්ද? දාලා. හරි ගයිස් ඔන්න එහෙනම් මම දැන් මගේ අන්තිම උදේට ආවා. එතන මේ මෙතන බෝක්කුව. එතන මම එයාට බයි කිව්වෙලා යනවා. ඔයාලට මේ හරි මතක ඇති. අර මම කලින් ෆොටෝ එක දාපු. හරි ගයිස් දැන් මම මේ මෙතන බෝක්කුව ගාව වාඩිලා ඉන්නවා. මේ පිටුවස ඇලක් තියෙනවා. ආර මම දැන් බලන් ඉන්නේ යාලන එක. සරි. අර අතන ඈත පාරේ ඉන්නේ ඒගොල්ලෝ. ඔව් අර ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එනවා ගයිස්. එහෙනම් මම දිව්වා. දැක්කද ගයිස් අපි උසාවිය? අවුලා අර ඉන්නේ. ඕ එයා ගියානේ. එයා ගියා ගයිස්. අපි යන් මම ගන්ති දරට ආවා තමයි. මෙතන පාරෙන් කඩයක් තියෙනවා. ඒ කඩේ අයිරෙන් මේවා වෙල දිගට ආවා. දැන් ඉතින් ගයිස් ආයි මොනා කරන්නද? සල්ලි ටික මගේ දැන් ඉතින් 10000ක් මගේ ශරත් ගහනවා වගේ. ආය බලමු යාලන එක. ඒ සුන්දර මොහොත ටිකක් බලන් ඉමු. අනිත් පැත්තට මම කැමේ දාන්න. දැන් තාගේ සුණා. රාහුල ඕපරි. අර දුවනවා දැක්ක. අර දුවන්නේ. යේ මම දින්නා. යේ මම දින්නා. දාන්න පාක් මන් දින්නා. ඇයි අංකයන් ආයි ගයිස් මම දින්න ගේම් එකේ ට්‍රයිල් වාර චැලෙන්ජ් එක දින්නේ නෑ මෙයා. වා කොතනද යනවා? මෙතෙන්ට කිව්වේ නෑ. කවුද කිව්වේ මං කියන්නේ මෙයා කිව්වද මේ අතෙන්ට යනවා කියලා? අතන බෝක්කෝ ගා ඉඳන් මම බෝක්කෝ ගා ඉඳන් ඔයාලට වීඩියෝස් දැක්කේවා බෝක්කෝ මෙයා කිව්වද මෙතෙන්ට යනවා කියලා? නෑනේ. මං දුදීටම දැක්කා අර හිගා මම කිව්වා මම යාට ගියා මං දැන් 4යි යන්න කියලා මං ඔයාලට මුලින් ගිය ෆෝත් ලේන් එක ඊට ගියා පන්සලට ඊට පස්සේ ගෙදර ගාඩි ගියා ඊට පස්සේ මෙතෙන්ට ආවා හරිද මං බිනසට ගියා දැන් 4ක විතර යන්න කියලා හරි එන දුක තමයි ගයිස් 10000 මම පෙරදුනා 10000 මම දින්න මං 10000 අහන් කරා ඒ ටික මං ගන්නම් බය වෙන්න එපා මං 10000 අහන් කරා හරි ගයිස් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මේ පැත්තටනේ ඔය පාර වහන්න අයින් හරි නම් ගයි හැමෝම බයි කියන්නේ කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න බයි බයි